අයුබෝවන් කොහොමද ඉතින් ඔයාලට මම හිතනවා ඔයාලා හැමෝම ගොඩාක් හොඳින් ඉන්නවා ඇති කියලා. ඔන්න අද වීඩියෝ එක නම් හැබැයි චුට්ටක් පරණ වීඩියෝ එකක්. මම ඔයාලට කිව්වනේ මගේ කලින් YouTube channel එක මට නැති වුණා කියලා. ඉතින් ඒ YouTube channel එකට අප්ලෝඩ් කරපු වීඩියෝ එකක්. ඒ වුණාට මම ගොඩාක්ම ආසාවෙන් කරපු වීඩියෝ එකක් තමයි මේ වීඩියෝ එක. ඉතින් මට හිතුණා මේ වීඩියෝ එක මේ channel එකටත් අප්ලෝඩ් කරන්න ඕනි කියලා. මොකද මේකට මම ගොඩාක් ආසයි. මම ගොඩාක් ආස මතකයන් තියෙන වීඩියෝ එකක්. මගේ ගමේ ඉන්න චූටි දරුවෝ ටිකක් වෙනුවෙන් මම කරපු වැඩක් තමයි මේ. කලින් channel එකට නම් මම මේක voice කරන්නේ නැතුව දැම්මේ. හැබැයි මට හිතුණා මේ channel එකට මම මේක voice කරලම දැම්මොත් හොඳයි කියලා. හරි. ඉතින් මට කියන්න බැරි වුණානේ අද වීඩියෝ එකේ මොනවද තියෙන්නේ කියලා. අද වීඩියෝ එකේ තියෙන්නේ ඇත්තටම මම මගේ ගමේ ඉන්න චූටි ළමයි ටිකක් වෙනුවෙන් දරුවෝ ටිකක් වෙනුවෙන් චූටි හයිටි බුෆේ එක අත්දැකීමක් දෙන්න කරපු වැඩක් තමයි මේ. මම ගෙදර හදන්න පුළුවන් කෑම ಜಾති ටිකක් හැදුවා. ඒ වගේම කඩින් ගේන්න පුළුවන් කෑම ಜಾති ටිකකුත් ගෙනහැල්ලා මට පුළුවන් විදිහට මට පුළුවන් උපරිමෙන් මම මේ දේවල් කළා. මේ වගේ ලස්සන වීඩියෝ ගොඩාක් තව තියෙනවා. ඔයාලා කැමති නම් මම ඉස්සරහට ඒ වීඩියෝ ටිකත් අප්ලෝඩ් කරන්න. හරි. අපි අද බලමුකෝ මොනවද මම හදන්නේ කියලා. ඉස්සෙල්ලාම මම හැදුවා ඩෝනට් ටිකක්. ඒ ටික මම ගෙදරමයි හදලා ගත්තේ. ඒ ටික හදලා ඉවර වෙලා ඊට පස්සේ මම දැන් මේ හදන්නේ පැටිස් ටිකක් හදාගන්න. ඇත්තටම මට දැන් මේ දවස් මතක් වෙනකොටත් හරිම සතුටුයි. මොකද මම නංගිත් එක්ක එකතු වෙලා තමයි මේ ගොඩක් කෑම ಜಾති හැදුවේ. ඒ වගේම තමයි ගොඩාක් මහන්සි වෙච්ච දවසක්. කොච්චර මහන්සි වුණත් අන්තිමට මේ හැම දෙයක්ම ලෑස්ති කරලා ඒ දරුවෝ ටික ඒව රස විඳින හැටි දැක්කම පුදුම සතුටක් දැනුනේ. මට ඕනුනේ ඇත්තටම ඒ වගේ චූටි ළමයි ඉතින් මේ වගේ කෑම ගොඩක් දැක්කම ගොඩක් සතුටු වෙයි කියලා හිතන. ඉතින් මම channel එකත් කරන නිසා මට හිතුණා මේ වගේ දරුවන් වෙනුවෙන් මේ වගේ කෑම ටිකක් හදලා දුන්නා නම් ගොඩක් හොඳයි කියලා. ඉතින් ඔයගොල්ලෝ කියන්නකෝ මොකද මේ වැඩේ ගැන ඔයගලන්ට මොකද හිතෙන්නේ? මේ දරුවන්ට ගෙවල් වලින් කොච්චර රස කෑම හම්බුණත් කොච්චර දේවල් හම්බුණත් මේ වගේ දෙයක් හම්බ වෙනකොට ඒගොල්ලන්ට පුදුම සතුටක් දැනෙන්නේ. මට හිතෙන්නේ අපි වුණත් එහෙමයිනේ. චූටි කාලේ අපිට මේ වගේ අපිට කොච්චර ගෙවල් වලින් කන්න කොහොම හම්බුණත් මේ වගේ දෙයක් හම්බුනහම මාර සතුටක් දැනෙනවා. ඉතින් මට ඕනේ වුණා ඒ සතුට ඒ දරුවෝ එහෙම විඳින එක දකින්න. ඉතින් ඒ වෙනුවෙන් තමයි මම මේ මහන්සි වෙන්නේ. හරි. දැන් ඔන්න ඔය විදිහට මම පැටිස් ටික හදලා ගත්තා. මේ ටික බෙදලා අරගෙන ඊට පස්සේ මම හදන්නේ පෑන් පීසා ටිකක්. මොකද මට තිබිච්ච වෙලාවත් එක මට oven එකට දාලා බේක් කරගන්න ටයිම් එකක් තිබුණේ නැහැ. ඒක නිසා මම කරේ පෑන් පීසා ටිකක් හදපු එක. ඇත්තටම මේකත් මාර රසට තිබුණා. මං හදපු හැම කෑමක්ම වගේ හරිම රසට තිබුණා. මං හදන නිසා කියනව නෙවෙයි. ඇත්තටම හරිම රසට තිබුණා. එතකොට මේ ගොටු පිට්ටු ටික ගත්තේ අපේ ආච්චි ගොටු පිට්ටු හදනවා. ඉතින් මම එයාට ඒකේ ඕඩර් එක නම් බාර දුන්නා. ඒ ටික හදලා දෙන්න කියලා. එයාගෙන් තමයි මම ගොටු පිට්ටු ටික නම් ගත්තේ. ඊට පස්සේ කේක් ගෙනාවා. චූටි බන් ටිකක් ගෙනාවා. ඒ වගේ ගෙනලා පොඩි රස කැවිලි ටිකක් ගෙනාවා. මොකද ළමයි ගොඩක් ආසයි මේ වගේ කෑම කන්න. ඒ වගේ දේවල් ටිකක් ගෙනත් තිබ්වා. ඉතින් මෙතන චූටිම දරුවෝ නෙවෙයි. ටිකක් ලොකු දරුවෝත් ඉන්නවා. ඒ කට්ටියත් එක්ක අපිත් වාඩි වෙලා මේ හැම එකකම රස බැලුවා. ඇත්තට මේ දනම් මාර සතුටු දවසක්. මේ බලන්නකෝ මේ පුංචි පැංචු ටිකගේ හිනාව ඒ මූණවල තියෙන ලස්සන. මම ඒකට හරි ආසයි. ඒගොල්ලන්ට ගෙවල් වලින් ඕන තරම් දේවල් හම්බ වෙනවා ඇති. හැබැයි ඉතින් මේ වගේ දෙයක් හම්බ වෙනවා කියන්නේ ඒගොල්ලන් මාරම සතුටින් ඉන්නවා. මම දැක්කා එදා දවසේ මේ පුංචි පැංචු ටික කොච්චර සතුටින් හිටියද කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ හයිටි බුෆේ එක ගමේ විදිහට ලෑස්ති කරපු හයිටි බුෆේ එක මම ලෑස්ති කරේ. ඉතින් ඔයගොල්ලන්ගේ අදහස් මොනවාද? ඉතින් ඔයාලගේ අදහසුත් කමෙන්ට් එකක් විදිහට ලියන්න කියලා මම ගොඩාක් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම තමයි මේ වගේ ලස්සන වීඩියෝස් ටිකක් තියෙනවා. ඒ ටිකත් වොයිස් කරලා මේ විදිහට අරන් එන්න දෙපාද කියන එකත් කමෙන්ට් එකක් විදිහට දෙන්න.
එහෙනම් මම අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඉක්මනට අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.